Salahami. මොකද මේ? අවසරයි අපේ වෙනිකි. මේ පින්නට අරපු හරකෙක් විකුණලා. ෆැමිලි කරන්ටයි කියලා ආවේ. පොඩ්ඩක් කොහම හිටියනම් රාලහාමි නාන්න ගිහිල්ලා. සියාතෝ ඕමේක මේ උඹ පොඩ්ඩක් ගිහිල්ලා බලහන්කෝ රාලහාමි නාලා ඉවරද කියලා. ඉවර නම් විගහට එන්න කියපන්. හොඳයි. මොකද බලන්න හරකෙකුත් දැක්කගෙන අපිලින් ගොයියා බලවවත් ඉන්නවා මොකද පැමිණිලා කන්නලු මම කිව්වා ඉතින් නාල ඉවර නම් හනිකට එන්න කියන්නේ කියලා නම මොකක්ද මේ ගන්න පළ මම එන්නේ මොකද අපි මේ හරකෙකුත් දැක්කගෙන ගියේ වෙසක් පොයට අපි පින්නට අතාරපු කතාරාලහාමි ඉතින් එළිය සප්පුගේ කීම් බහකට මේ පබිලා මුදලාන්ට විකුණලා හරකව මසට ඒ මදුවට මුන් සල්ලිත් බෙදාගෙන ඇත්තද පබිලෝ අනේ රාලහාමි දෙකින් වල් පෙරේත හැත්ත කරත කරන්න ඔහොම නොසන්ඩාල වැඩක් නෙවෙයි යාතු තෝ ගිහිලා එළිය සප්පුවට එන්න කියපිය වීටික තැම්වෙන්න දාලා තියෙන්නේ මං ඒක බලන්නත් ඕනේ. නිකන් හරි ඒක තැම්බෙලා වැඩි වුණොත් මැනිකගෙන් එහෙන් ජරමරේ. මං හන්දාවට මොකද කියලා කියන්න. හන්දාවට ගේ ගොත් අඩියෝ තොටි යන්න බැන්නම් කවුරුත් පිටත් කරපිය. හොඳයි. සූටියෝ මේ වරෙන් කොබා මේ වරෙන් ඔන්න ආයේ වැල බාන්න නම් කතා කරන්න එපා. වැල බාන්න නෙමෙයි බං. රාලහාමිගේ පණිවිඩයකට. පොඩ්ඩක් හිටපන්. ඔය තුනේ වලබා කරලා දුවන්නේ. රාලහාමිගේ බයින්දයි. එළිය සප්පුහාමි. හදිස්සියක් කියලා වලව්වට එන්නේ කිව්වා. මයano විකේ වලව්වට යන්න. සාලාහාමි හදිස්සියකට වලව්වට එන්නේ කියලා කිව්වල මට. වචනයක් කතා කරන්න හම්බ නැහැ මේක දිව්වනේ කිනි කසයා වගේ. එහෙනම් ඉතින් හදිස්සියක් වෙන්න. ඉක්මනින් වලව්වට ගිහින් එන්න. මම මේ කල්පනා කරේ මටමද දන්නේ එන්න කිව්වේ. මොනවද ආයි කල්පනා කරන්න තියෙන්නේ? ඌ බබෙක්ගේ බොනෝට එළියෙන් තප්පුහම දිලා කතා කරලා යන්න. අනිත් එක ගෙදර ඉඳලා නොගියොත් හොඳ නැහැනේ. ඕමනාවකට වෙන්න ඇති පණිවිඩේ වන්න ඇත්තේ. ආයි මොකටද බය වෙන්නේ? සෝලියක් විනියක් මරලා. ඔන්න ඔය ගිහිල්ලා එනවා. අනිත් එක කවුද දන්නේ නැද්ද දුකද්ද කියලා. ඒත් මට නම් හැකයි මටමද කතා කරේ කියලා. ලංකාන්දුවේ වළංගු මුදලින් රුපියල් 15කට විකුණා අපිට මුදල් බාරගත්. පබිලියෝ කවුද මේකේ මේ කන අස්වන තිබ්බේ? මට මෙයා තමයි අයිතිකාරයයි කියලා කිව්වේ. තමුසෙලත් මේ පිටපලාත්වල ඉඳන් මේ ගම් වලට ඇවිදින්න සල්ලි වලට ඕනිම ජරා වැඩක් කරනවා. මේ අහිංසකයෝ රවට්ටලා උණුත් සල්ලි පෙරේතකමට ඕනි දෙයක් කරනවා. තමුසේ දන්නවද මේ අහිංසක සතා ගිය වෙසක් පහරසක දවසේ සතේ සම්මාදම් කරලා නේද බොල්ල මේක නිදහස් කළේ පිනට ඇරියේ. මේකගේ තියෙන ඇගේ තියෙන මයිලක් ගන්න තමුසලට හෙන ගහන්න ඕනි ඕයි. තමුසලගේ පොට්ට වෙලාද මේ පින් කියන හන තියෙන ඕකේ දැක්කේ නැද්ද මේ හන? රාල්හායි මුන් ඒකත් වෙනස් කරලා නැහැ. ඒ කොහමද? මුලට සායන්නක් ගහලා. පින්ගුණා සාපින් වෙලා. බබිලෝ ඇත්ත කියපිය පින්ගුණා සාපින් උනේ කොහොමද? කවුද ඒක වෙනස් කළේ? ඒක ඉතින් එළියස්තල්ගේ රාජකාරිය. ගිනි ගොඩක් ගහගෙන පණිටු කොටක් කරන මොකද්ද රාජකාරියක් කළා. පණිටු කොක්ක රැක් කරලා ගිනි ගොඩ ගහලා
තොපීද මං අඩු ගහන්න තියෙන්නේ. පර වැඩ කරනවට. පින්ගොනා සාපින් කළා. එළියට අප්පුවානේ යහපත් වෙන්න. එතකොට පින්ගොනක් සාපින් කියලා බල විකුණා නේද? බුදු අම්මෝ මගේ වැදුම ආයේ කට. ඒ ගෑණි මැරිලා මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා. පව් කරන මදිවට මැරිච්ච මිනිස්සුන්ටත් නිවනක් නැහැ. මෙහෙවරේ ඇත්ත කියපන්. කොහොමද මේ පින්ගොනා සාපින්නේ? මම දන්න එකක් කරා ලාමේ. සාලා මට දිවුරන්න දෙන්නෙත් නැහැ. මෝ කිව්වා හරක දැක්කේ කඳුරාවෙන් කියලා. ඉතින් මේ කඳුරාවේ සාපින්ටත් හරකුන් 10ක් 12ක් ඉන්න එකේ මෝ කිව්ව විදිහට මට බඩේකින් දෙරේ බැරුව කියලා ලාමේ. ඒ පාර ඉතින් මම පොඩි ඔපිනියන් එකක් දුන්නා මේ රාජකාරිය හරියට කරාපන් කියලා. පබිලෝ ඇත්ත කියපිය මේක කඳුරාවෙන්ද දැක්කුවේ? අනේ රාලහාමි කඳුරාවෙන්ද මල පුටුව තියනල්ලුවද කියලා දන්නේ නැහැ. මොකද කඳුරාවෙන් යන්න බැරි. සාපින් නුඹලා ගෙදර. අපිට උදව් කරන්න ගිහලා අපිට මෙහෙම වෙනවා මදි. මේවා මතුවටත් හොඳ ආදුර්ශ රාලහාමි. මේවට මම කරන්න ඕනි වැඩ නම් දන්නවා. බල්ලෝ වගේ තොපි පොලිසියට දක්වන්නයි තියෙන්නේ. මේ වගේ කුප්පීති වැඩ කරපුවම් මගේ මේ වසමටත් වස නින්දාවක්. ඒ හින්දා මට ඒක කරන්න බෑ. පොඩ්ඩක් හිටපියව මං එනකල්. සෙලෙස්ටිනා උඹටත් එන ආරංචි වෙලා වගේ වැඩේ. අනේ මණිකේ ආරංචි වෙච්ච ගම මම මේ දුවගෙන ආවේ. ඔය වසවර්තිය නම් කවදාකවත් හැදෙන මිනිහෙක් නෙමෙයි බං. අනේ මණිකේ මගේ මනුස්සයෙන්ද සුද්ධ කරන්න යනව නෙමෙයි. අර පබිලයි කියන එක ඇවිල්ලා කටුකුඩු ගන්නකොට මම දැනගත්තා මොකක් නමුත් වරෙන්තුවක් කියලා. ඒ උනාට ඔය අසමජ්ජාති වැඩ කරන එකේ සීමාවක් තියෙන්න එපා බං. මිනිහෙක් වුණාම මගේ ඇඟිල්ලේ නෑ මණිකේ. ලොකු වැරද්දක් කරලා ආච්චි මාත්‍යට අහු වුණාට පස්සේ මොනවයි වේද දන්නේ. හරි නම් මහවුරු ගෙදරට යවන්නයි වටින්නේ. ඒ වුණාට ඔය උඹලා අපි වගේ රාලහන් කලබල වෙන්නේ නැහැනේ. පොලිසියට යවලා තියෙන දේවාලකනේ. බලමු කිති මේ සැරේවත් උන් දැන් හරියට කියලා. අනේ මන්ද මණිකේ. අපේ මනුස්ස හැදෙනවා නම් ඉතින් මකන්ට ඕනේ. දැන් මේ ගමේ ඇවිදලා ඉන්න කවුරු දන්නවා මේ ආවේ මොකටද කියලා. මේ ගම්බාර සුද්ධ ශූන්‍යන් දේවතාවුන් වහන්සේගේ මේ දේවාලය දිහා බලබලා මේ පෞකාරය දෙන්න වෙසක් එකට පිනට ආපු මේ හරකව විකුණා. මේක මුංගේ પરම්පරාවට සහගාන මහා අපරාධයක්.
මම මුං අඬ ගහගෙන මෙතෙක් ආවේ ගම්බාර සුද්ධ ශූන්‍යයන් දේවතාවුන් වහන්සේගේ පාමුල වැටිලා මීට පස්සේ මෙහෙම ජඩ වැඩ කරන්නේ නැහැ කියලා මුල්ලවුවා තිවුරවන්න. මුඹ එහෙම තිවුරලා පොරොන්දුය මෙතනින් ආයෙ ගිහලා මේවා කළොත් මුං හැඳි ගාවිලා යනවා. අපහත් මුල්ලවුවා තිවුරවන්න මෙතන. ඒ වර්ධ කරපයි ඉස්සරහට එන්න. වර ගම්බාර සිද්ධ ශූන්‍යයන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඉදිරියේ දිවිරන්ලා කියන්න ඕනේ මේ අනිවාර්යයෙන් මේ වැරදි ඊට පස්සේ කරන්නේ නැහැ කියලා. අනේ ඉතින් ඊට පස්සේ අපේ රජු දෙමව්පියන් පල්ලා අපේ දෙවි දේවතාවුන් වහන්සේලා පල්ලා ඊට පස්සේ නම් ජීවිතාන්තයක් අපි කවමදාවත් මේ හරකාව නම් විකුණන්නේ නැහැ. කපු මාත්‍යා මුන් දෙන්න දැන් දිවුරලා පොරොන්දුලා දෙවිහාමුදුරු ඉස්සරහ පිට මුන් වැරද්ද පිළි අරගෙන ඊට පස්සේ එහෙම වැරදි කරන්නේ නැහැ කියලා. ඒ හින්දා මේ කාලකන්ණි වෙනුවෙන් කරුණා කළා දෙවිහාමුදුරන්ට යහතිකාවක් කරන්න. සාදු 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 පස්සාන් 18කට මුල් කල්ප 18කට අනන්ත කල්පයන්ට ප්‍රසාන්ත ගුණ අපලක්ෂිතව සුබ්‍රවර්ණ වස්ත්‍රාභරණෙන් දිල්ලි දේශේ කරුණා මෛත්‍රී ගුණ පින්ඩාක්ව සුබ්‍රවර්ණ කීත රශ්මි ධාරාවන් පතුරවමින් දස දිගතන් එකලු කරන් අති ධමල ජටා මකුටා අලංකාර උත්තරාසාටක ලෝකේ විදාපාමින් අනේක සාන්ත ගුණ තේජෝ අපලක්ෂිතව තුරග වාහනාරූඪ අනේක විද භූතකණයා පිරිවරා මේ සිරිලක ධර්ණී තලයේ තුල අතුරු සිදුරන මැතුව පතරදද බලයපා නිතර ගමනේ වෙමින් ගම් කොට්ටු බාර වැඩ වාසස්ථානය කරන්නා වූ ගම්භාර සිද්ධ ශූන්‍යයන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ශ්‍රී රාම නමලත් මහා නාරායන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ අධිපතිව අභය හස්තපා සත්‍යයට අභය දානේ සලසන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගතියාවන මහ විසෙන් මේ දිහත දී කියපු කාරණාව ਸਰව ප්‍රකාර වශයෙන් ඉස්තයිද කර දුන්නා සත්‍යවාදී සභාවෙන් එසේම අදත් මේ හරක් කරුණ වෙනුවෙන් කියන කන්නලා දික්ක දිවස් කරුණාවට ගෙන වැඩවදාරා දිවන තිම්බලා දිවකණින් සහ ගම්බාරෝ සිද්ධ ශූන්‍යයන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආඥාවෙන් ආනුභාවයෙන් මේ සරුන්ට ආශිර්වාද දී මේ නිදාස් කර දී පිනට පිහිට වේ ආයුදේ ආයුරක්ෂන්තු කරත්වා. පිනි බින්දුවක් අතටින් දෙදී ඔන්න මං කිරි ටික ගන්න ගෙනාවා. හැබැයි මුදලාලි මම නම් ওই වැඩේට එහෙටි මනාප නැහැ. මොකද තන්දලේ මාම? නෑ ඉතින් අපේ ආරච්චි මහත්තයාගේ ගතිපවතුන් ගැන මම නෙවෙයි හොඳ හැටි දන්නේ. ඔය දැකුම් පෙනුම් වලට උන්නේ එහෙටි මනාප නැහැ. උණු විටක දැක්වත් අනුන්ගෙන් බාර ගන්න කෙනෙක් නෙවෙයි උන්නේ. කරිජ්ජ පෑගිලා හැදිච්ච මන් දන්නේ නැතුව මං ඒක දැනගත්තේ උන්නේ දැක්ක පළවෙනි දවසේමයි. රූල්ස් එකට වැඩ කරන මිනිස්සයා. මේවා ඉතින් එහෙම එකකට නෙවෙයි නේද? අනේ මන් දන්නේ නැහැ එහෙනම්. ඕන් එහෙනම් මං ගියා. මේකේ කොතන මොටික ගහක් දැක්කේ නැත්තේ? ඔබට මේ පෙට්ටාකට වෙලාවක්ද? අනේ නෑ මැනිකේ. සූටිය නම් ගෑනලා මේකත් බලන්න ගිහිල්ලා. මූ මටත් බාලයි. ධම්මේ ගෙදරටත් ගෑනලා මේක ගෙනාවලු. ඌත් මට බාලයි. පහල ගෙදර පුංචි සින්නුත් ගෑනලා මේක බලන්න ගිහිල්ලා. ඌත් මට බාලයි. කපුගේ වත්තේ නුගස් සින්නුත් ගෑනලා මේක බලන්න ගිහිල්ලා. ඌත් මට බාලයි. උඹ එක එකාගේ උපෙන්න බලන්නේ. මටත් ඔලකමක් තියනවා නේද? රාලයන් මහත්තයා කියලා බලහන්කෝ. ඕන් ඉතින් මං කිව්වොත් කියයි මෝඩයක කෝ හත් පොලේ කියලා. ඕන්. සූටියෝ. ඇයි මැනිකි? ගෑනුලා මෙහෙම ලස්සනද? අනේ මන්ද මැනිකේ. ඔය අපේ අම්මා නම් කියන්නේ හොඳයි කියලා. මත්තේ පිටියේ වැඩ. යුම් පියුම් වැඩ. මැවුම් ගෙතු. ඒවට හරි දස්සලු. අපේ අම්මා ඇහුවා ලස්සන කන්නද කියලා. නටන්න ගෙනියන්නද කියලාත් ඇහුවා. අපේ අම්මා හොඳමයි කියන්නේ. හොඳමයි කියන්නේ. හැබැයි මැනිකේ ඔක්කොම හොඳලු. යාන්තම් මුක්කම තියනවලු. මුක්කම තිබ්බහම මොකද? සුදුන
මැනිකේ පිනි ජම්බු ගෙඩිය වගේලු